සුබ දවසක් ඔයාලා හැමෝටම. ගොඩ දෙනෙක් මගෙන් අහලා තියෙනවා නැවකට කොහොමද ජොයින් වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම දැනගමු නැවේ තියෙන ඩිපාර්ට්මන්ට් තුනක්. එක ඇවිල්ලා ඩිපාර්ට්මන්ට් එක, දෙක ඇවිල්ලා ඉන්ටීරියර් ඩිපාර්ට්මන්ට් එක, තුන ඇවිල්ලා කේටරින් ඩිපාර්ට්මන්ට්. ඉතින් මම ඇවිල්ලා කේටරින් ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක්. මම ඇවිල්ලා කාගෝ ෂිප් එකේ ෂෙෆ් කෙනෙක්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් නැවකට කොහොමද කේටරින් ඩිපාර්ට්මන්ට් එකට ෂෙෆ් කෙනෙක්, ස්ටුවර්ඩ් කෙනෙක් ජොයින් වෙන්නේ. ඒ කියන්නේ අපි ගැලියට ගිහිල්ලා. ගැලිය කියන්නේ නැවේ කිචන් එක. අපි එතන ධම්ම කතා කරමු. මේක තමයි ගැලිය. ඒ කියන්නේ නැවේ කුස්සිය කිචන් එක. නැවකට නගිනකොට අනිවාර්යයෙන්ම ඔයාලා හොටෙල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ නැවක ෂෙෆ් කෙනෙක්, නැවක මෙස්බන් කෙනෙක්. ඒ විදිහට ජොයින් වෙනකොට ඔයාලට ඇත්තටම අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකක් බලනවා. ස්ටුවර්ඩ් කෙනෙක්ට නම් අවුරුදු 2යි.